නමුත් මම මේක පැහැදිලි කරනවා. හරි. මම මේක පැහැදිලි කරගෙන යනවා. ඔයාට අමතක වෙලා තියෙනවා නම් විශේෂීකරණය කියන්නේ මොකද්ද? ශ්‍රම විභජනය කියලා කියන්නේ මොකද්ද? මේවා පුතා මේ අපි ඉකෝන් වලට තමයි මේ ඉකෝන් වලින් තමයි කතා කරන්නේ. හරි. ශ්‍රම විභජනය විශේෂීකරණය වඩ මේ ඉකෝන් වලදී තමයි වැදගත් වෙන්නේ. මේ අපි මේකට කියනවා පුද්ගල විශේෂීකරණය, කාර්ය විශේෂීකරණය විවිධ නම් වලින් හඳුන්වනවා. හරි. පොදුවේ ගත් කල අපි විශේෂීකරණය කියලා හඳුන්වනවා. රයිට්. පුතා මොකද්ද ශ්‍රම විභජනය කියලා කියන්නේ? ඉක්මනින්ම මතක් කරගත්තොත් ලේසි දෙයක්. විශාල මෙහෙයුම් කටයුත්තක් තුළ පවතින කාර්යයන් කුඩා කොටස් වලට බෙදා වෙන් කරලා ඒ කාර්යයට ගැළපෙන විදියට සේවකයන් අනියුක්ත කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා පුතා සරල භාෂාවෙන් ශ්‍රම විභජනය කියලා. මොකද්ද? විශාල කටයුත්තක් තුළ පවතින කාර්යයන් කුඩා කාර්යයන් බවට පරිවර්තනය කරලා නැත්නම් කුඩා කොටස් වලට බෙදා වෙන් කරලා ඒ කාර්යයන් වලට ගැළපෙන විදිහට ඒ ශ්‍රමිකයින් පත් කර දීම අපි කියනවා මොකද්ද? සරලව ශ්‍රම විභජනය කියලා. ඒ කාර්යයන් වල සේවකයන් යෙදවීම ශ්‍රම විභජනය. ඒ සේවකයන්ට වැඩ කරන්නට අවශ්‍ය යන්ත්‍ර සූත්‍රات ඒත් එක්කම විභජනය වෙනවා. රයිට්. ඒක වෙන්නේ කොහොමද පුතා? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මොකද්ද? කර්මාන්ත ශාලාවක් ගමු, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගමු. හරි. නම් වශයෙන් කියන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගමු මහා පරිමාණයෙන් කරගෙන යනවා. රයිට්. ඔතන පුතා සිද්ධ වෙනවා මහාන එක කපනේ ප්‍රධාන වශයෙන්ම මහාන එක කපන එක ඊට පස්සේ අයන් කරන එක, පැකින් කරන එක අපි සාමාන්‍යයෙන් දන්න දේවල් කියලා ගමුකෝ. රයිට්. ඒත් ඔන්න දේවල් වලට පුතා මහඬ වෙනම සෙට් එකක් ඉන්නවා. ඒ සේවකයෝ කරන්නේ ගියපු දවස් ඉඳන් අවුරුදු 50ක් වෙනකන් 45 30ක් වෙනකන් වැඩ කරත් මහාන එකම තමයි කරන්නේ. මහාන එකම තමයි කරන්නේ. අයන් කරන උන් අයන් කරන එකම අවුරුදු 40ක් විතර අයන් කරනවා නම් ඉන්නවා නම් අයන් කරන එක තමයි කරන්නේ. හරි. පැකින් කරන උන් පැකින් එකේ. අන්න ඒ විදිහට ඒක වෙන් වෙලා තියෙන්නේ. හරි. මොකද හැම මේ කාර්යයක්ම එහෙම මිශ්‍ර වෙන්න ගියොත් එහෙම මෙහෙයුම් කටයුතු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට සේවකයා අනියුක්ත කරලා ඉන්නේ. ඒ වගේම ඒ වෙනුවෙන් නැත්නම් ඒ සේවකයන්ට වැඩ කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ටික ඒ විදිහට විභජනය වෙලා තියෙනවා. දැන් මහාන කට්ටියට ජුකි මැෂින් ටික විභජනය වෙලා තියෙනවා. අයන් කරන කට්ටියට අයන් ටික ඒ අදාළ යන්ත්‍ර උපකරණ ටික විභජනය වෙලා තියෙනවා. බෙදිලා ගිහිල්ලා තියෙනවා. පැකින් කරන කට්ටියට ඒ පැකින් කරන්න අවශ්‍ය ටික බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. රයිට්. ඒතර අන්නේ විදිහට විභජනය වෙනවා. මේකට අපි කියනවා ශ්‍රම විභජනය කියලා. ඒ කාර්යයන් වලට සේවකින් එක් කාර්යයන් වලට සේවකින් අනියුක්ත කිරීම. රයිට්. ඒතර විශේෂීකරණය කියන්නේ මොකද්ද පුතා? අන්නේ ශ්‍රම විභජනය හේතුවෙන්, ඒ වගේම පුද්ගලින්ගේ අත්දැකීම් හේතුවෙන්, පුහුණුව හේතුවෙන් කිසියම් කටයුත්තක් අඩු කාලයකින් අඩු කිරිවැයකින් වැඩි කාර්යක්ෂමතාවකින් ඉටු කිරීමට සේවකයෙක්ට පුළුවන් හැකියාව නැත්නම් සේවකයෙක් තුළ පවතින දක්ෂතාවය අපි කියනවා විශේෂීකරණය කියලා. සරල භාෂාව. හරි. කිසියම් කටයුත්තක් අඩු කාලයකින් අඩු පිරිවැයකින් වැඩි කාර්යක්ෂමතාවකින් සිදු කිරීමට සේවකයෙක් තුළ පවතින හැකියාව අපි කියනවා විශේෂීකරණය කියලා. රයිට්. ඒතර මම වගේම ප්‍රශ්නයක් අහුවොත් මෙහෙම ශ්‍රම විභජනයේදී ඉස්සරහින් ඉන්නේ විශේෂීකරණයේදී ඉස්සරහින් ඉන්නේ. ශ්‍රම විභජනයේද විශේෂීකරණයේද? පුතා මේ විශේෂීකරණය ඇතුලේ තියෙන එකක් තමයි ශ්‍රම විභජනය. හරි. විශේෂීකරණය ඇතුලේ තියෙන එකක්. ඒතර විශේෂීකරණය ශ්‍රම විභජනයට වඩා පුළුල් දෙයක්. ඒතර විශේෂීකරණය ඇතුලේ තියෙන එකක් ශ්‍රම විභජනය. ඒ වගේම මේකට තව අමතරව විශේෂීකරණය වෙන්න නම් පුද්ගලයෙක්ට පුහුණුව, අත්දැකීම්, ඒ වගේම මේ ශ්‍රම විභජනය මේ සියලුම දේවල් වල ප්‍රතිඵලයක් විදිහට තමයි විශේෂීකරණය කියන එක නිර්මාණය වෙන්නේ. මම ඒක තව උදාහරණකින් පැහැදිලි කරලා දුන්නොත් මෙන්න මේ විදිහ රවුමක් ගත්තොත් පුතා මේකට අපි විශේෂීකරණය කියලා කිව්වොත් මේක ඇතුලේ තියෙන එකක් තමයි මොකද්ද? ශ්‍රම විභජනය කියලා කියන්නේ. අපි අර කළමනාකරණයේ පාඩම් වල බලතල සහ බලය විතන් වෙන්නේ. බලය කියන එක මෙන්න මේ විදිහට ලොකු රවුමකට ආදේශ කරොත් ඒක ඇතුලේ තියෙන එක රවුමක් තමයි බලතල කියලා කියන්නේ. බලතල කියලා කියන්නේ කළමනාකරුවෙකුට තනතුර මත ලැබෙන නීත්‍යානුකූල බලය. වෙනත් මාර්ග වලින් ලැබෙන හැකියාව සියල්ල එකතුව තමයි අපි බලය කියලා කියන්නේ. නැට්ටුවට මතක ඇති. යන්නේ මේ විදිහට මේක ආදේශ කරගන්න ඕන. දන්නල මෙකින් නැත්නම් ඉක්ෝන් කරපු ගුරුවරයා කියලා දුන්නේ න්‍යායාත්මකව නම් ඒක හරියට තේරුන්නේ නැත්නම් අන්න උදාහරණකින් ලස්සනට එක්ස්ප්ලেইন කරලා දුන්න, පැහැදිලි කරලා දුන්න ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. රයිට්. දාගත්තා. ශ්‍රම විභජනය සහ විශේෂීකරණය දන්නේ නැත්නම්